සාන්ති කුරුසිය අධ්‍යාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ඉස්ප්‍රිතු සාන්තුගේ නාමයෙන් ආමේන්. ප්‍රේමවන්ත කිතු සමිඳුනි, ගෙවී ගිය දිනය පුරා තවත් ඉතිරි වී ඇති සෑම අඳුරක්ම ආලෝකවත් කරමින් උදාවන නව දිනේ ඔබ වහන්සේගේ අපමණ සෙනෙහසින් පුරවා මේ දුන් ආලෝකමත් දිනයට අපි එක පවුලක් ලෙස ඔබ වහන්සේට අපගේ උතුම් වන්දනාවත් ස්තුතියත් ප්‍රශංසාවත් මහිමයත් පුද කරන්නෙමු. ගෙවී ගිය කාලය පුරා අප ජීවිත තුළ ඔබ වහන්සේ අපහට දුන් නොදුන් සෑම සියලු දේ හට අපි ඔබ වහන්සේට ණය ගැතිවන්නෙමු. මේ නවදිනේ උදාවස් සමග දෙව්මවුන්ගේ මැදිහත්කම සිහිපත් කරමින් ගෙවන්නට යන අලුත් දිනය ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරන්නෙමු. දෙව්මවුන් සමග එක් වී මේ දිනය දේව අභිමතයට හිස නමමින් කුරුසේ ගමනක් යන්නට අපට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම ප්‍රඥාව දානය කළ මැනව. එමෙන්ම දෙවි පියාණනි, අප දේශය සුවපත් කර සම්මුර්ධයෙන් දිදුලවා ලෝකයටම සාමය උදා කළ මැනව. නපුරාට අභියෝග කරමින් ජපමාලයේ දෝත දරා දෙව්මවුන් සමග දේවතාත්තා අභියස රැඳෙන්නට අපහට ඇවසි ආලෝකය දුන මැනව. කිසි දිනක කිසිම මොහොතක ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් අපහට වෙන්වන්නට ඉඩ නොදුන මැනව. පාරිශුද්ධ දේව මාතාවෙනි, ආත්මයාණන්ගෙන් පිරි තමන්ගෙන් හිස්ව දේව පුත්‍රයාණන්ව අප වෙනුවෙන් මේ ලොවට බිහි කළ දේව අභිමතයට හිස නමමින් ලෝපුරා පාරිශුද්ධ දේව මාතාවන් ලෙස ආමන්ත්‍රණය කිරීමේ භාග්‍ය ලැබූ දේවම්මේ, අපටත් ඔබතුමිය මෙන් ආත්මයාණන්ගෙන් පිරි දේව හඬට අවනතව දිවි ගෙවන්නට ජපමාලය තුළින් අපවත් අවදි කළ මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපිට ලැබේවා. ආමෙන්. ජේසුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධෝජුසේ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ආමෙන්.